සදලි මංගල්‍යය ලේඛිකාව චතුමිනී රන්දිකා සූරිය ආරච්චි. මේ ඉතා සරල කෙටි ආදර කතාවකි. ඔබ සැමට අයන් සහ චිතුජාගේ ආදර කතාව රස විඳීමට හැකියාව ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට යහපතක්ම වේවා. තරුවපට නිවසට ඒමට මඟ පෙන්වනු ඇතැයි ඔවුහු පැවසූහ. නමුත් මට තරුවියන් යට ඔහුව අහිමි විය. අපේ නොවන ලෝකයක රුධිරයෙන් නැති රාශියන් සමග හදවතේ කොනක සැකුවන මගේ නපුරු ස්වභාවය එළියට ආවාය. මම ආදරය වෙනුවෙන් ලේ වැගිරුවෙමි. මම බලාපොරොත්තු වෙනුවෙන් ජීවින් නැසුවෙමි. සදහැඩුව විට මම ඇය සමග හැඩුවෙමි. මෙය විවාහ මංගල්‍යක කතාන්දරයක් නොවේ. මේ ඊට පසුව සිදු වූ දේ පිළිබඳ කතාවයි. අලුත් ලෝකයක මායා බලයන් ඇතුළුව පක්ෂපාතීත්වයෙන් නැවත ඉපදුණු මුර්ඛයෙකු සමග සියවස් ගණනාවක් අවසන් වන තෙක් බලා සිටි යුද්ධයක කතාවකි. ඔහු මගේ සතවිය, මම ඔහුගේ සූර්යා විය. සදලි මංගල්‍ය පළමු පරිච්ඡේදය. චිතුජා ඇගේ දුරකථනයේ දෙස බලා සිටියාය. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇයගේ අතගිලි එය තදින් අල්ලාගෙන තිබුණි. ඇගේ සොයුරාගෙන් ලැබුණ කෙටි පණිවිඩය තිරය මත කළු අකුරින් පැහැදිලිව දිස්ව තිබිණි. චිතුජා දිගු වේලාවක් තම පුටුවෙහි වාඩි වී තම සොයුරා එවූ කෙටි පණිවිඩය නැවත නැවතත් කියවුවාය. මොහොතකට ඇයට කියවූ දේ පවා විශ්වාස කිරීමට නොහැකි විය. විවාහ යෝජනාවක් ඇයට මේ විහිළුවක්ද? ඔහු මේ එවා තිබෙන්නේ වැරදි පුද්ගලයාටද? නමුත් නැත. එම කෙටි පණිවුඩයේ ඇයව අමතා තිබුණේ නංගී කියාය. මේ කෙටි පණිවුඩය ඇය වෙනුවෙනි. එමෙන්ම ඇගේ සොයුරා විහිළු තහළු කරද විහිළුවක් වශයෙන් කෙටි පණිවුඩ එවන්නේ නැත. චිතුජා සුසුමක් පිට කරමින් පුටුව පිටුපසට ඇලී ගියාය. විවාහය ඇය අමතක කර තිබුණි. අසුන්දර යුවතියක නොවුවද ඇය රූප සුන්දරියකද නොවේ. එසේම ඇයගේ ගතිගුණ වලට බොහෝ අය අකමැති වූ අතර ඇය එතරම් අන් අය ගැන සැලකිල්ලක් දැක්වූයේද නැත. ඇය කුම්භ ලග්නකාරියකි. පිටතට හැකින් පෙන්වීම ඇයගේ පුරුද්ද නොවේ. එසේ පෙන්වුවත් ඒ ඇයගේ සමීපතමයන්ට පමණි. හමුවන සෑම දිනකම පාහේ ඇය වෙනස් අද්භූතයි කීවද චිතුජා තමාගේ වෙනස්කමට දැඩි ලෙස ඇල්මක් දැක්වුවාය. ඇය නමින් චිතුජා රුවන්කි ජයසේකර විය. වයස 26ක් වන චිතුජා කොළඹ පෞද්ගලික ව්‍යාපාරයට වෙබ් අඩවි නිර්මාණකාරියක ලෙස තම රැකියාවේ නිරත විය. ඇය තමාගේ රැකියා ස්ථානයට ආසන්න කුඩා නිවසක වාසය කළ අතර බොහෝ විට චිතුජාට ඇගේ වැඩ නිවසේ සිට කිරීමට හැකියාව ලැබිණි. ඉතා සරල නිස්කලංක ජීවිතයක් ගෙවූ ඇයට පෙම්වතෙකුගේ අවශ්‍යතාවයක් තිබුණේම නැත. ඇයගේ ප්‍රේම ජීවිතය එසේ හැඳින්විය හැකිනම් මුල සිට ප්‍රශ්න සහගත වී තිබුණි. ඒ අතීතයේ චිතුජා තිබූ ප්‍රේම සබඳතාවකින් ඔප්පු වූ දෙයකි. බොහෝ විට ඇය ඔවුන් දෙදෙනාට චිතුජාගේ ආකාරයෙන් ආදරය කරන්නට ඇත. නමුත් අවස්ථා දෙකේදීම ඔවුන්ට එය ප්‍රමාණවත් නොවිය. ඔවුන්ට තවත් අවශ්‍ය වී තිබුණි වැඩි සෙනෙහසක්, වැඩි කාලයක්. ඇය දීමට කැමති ප්‍රමාණයට වඩා ඉල්ලීම චිතුජාට කරදරයක් විය. එය සෙමින් සිදු වූවා නම් ඇයට එයට හුරු වන්නට තිබුණි. නමුත් සියල්ලම සිදු වූයේ වේගයෙනි. අවසානයේ ඔවුන් පිටව ගියේ ඇයව තනි කර දමමිනි. ඇය එයින් පාඩමක් ඉගෙන ගත්තාය. නමුත් දැන් පැමිණ ඇති විවාහ යෝජනාව ඇයට ගැටලුවකි. තම ජීවිත රටාව වෙනස් කිරීමට චිතුජා අකමැත්තක් දක්වුවා පමණක් නොව තම නිදහස නැති කර ගැනීමට ඇය දැඩි විරෝධයක් දක්වුවාය.
ඇයගේ මව මෙලෙස විවාහ යෝජනාවක් ගෙන ප්‍රථම අවස්ථාව මේ වූ අතර ඇය මේ ප්‍රතික්ෂේප කෙරුවත් මෙය මෙතනින් අවසන් නොවන බව ඇයට මේ මොහොතේ හැඟී ගියාය. ඒ දිගු සුසුමක් ගෙන තම මනස සංසුන් කරගත්තාය. මේක ලෝක විනාශය නෙවෙයි. ඇය තම සිතට තරවටු කළාය. අවුරුදු කිහිපයක සිට ඇය නව ආදර ශබ්දතාවක් පිළිපද සිතා සිටියේ නැත. ඇය මුළු ජීවිත කාලයම තනිව ගත කිරීමට තීරණය කොට තිබුණේ තමාට කැළපෙන පිරිමෙකු හමු නොවූ බැවිනි. අයියේ අම්මයි තාත්තයි මොකෝ කියන්නේ මේකට? ඇය පිළිතුරු පණිවුඩයක් තම වැඩිමල් සොයුරා වෙත යවුවාය. අම්මා නම් කැමති. තාත්තා තාම ෂුවර් නෑ. Full details please brother. Fine. ඌ ඔයාව දැකලා පාටි එකකදී. එයාගේ අම්මලා මුගේ ඉන්ට්‍රස්ට් එක දැකලා ප්‍රොපෝසල් එකක් දාන්නද අහලා. උත් ඒකට කැමති වෙලා උගේ අම්මා අපේ අම්මව කන්ටැක්ට් කරා. ඕක තමයි විස්තරේ. පාටි? ඉන්ට්‍රස්ටිං. කොල්ල මොන වගේ කෙනෙක්ද? මොනවද කරන්න කියලා අයියා දන්නවද? Your type. Software developer. ඇයගේ කටකොණකට කෙටි සිනාවක් ඇදී නැගී ගියාය. ඕ ඔයා මගේ ටයිප් එක දන්නවා? ආව් අයියා, how cute. සොයුරාගේ පිළිතුරු පණිවුඩයේ අමුණා ඇති ඉමෝජිය දැක ඇයට නැගුණේ විනෝදාත්මක සිනහවකි. එයාගේ විස්තර මට දාන්න. මම හොයලා බලන්නම්. අයියාත් හොයලා බලනවා නේද? ඔව් ඉන්න. අයන් නෙලිෂා හේරාත්. ඔහුට ඇත්තේ ලස්සන නමකි. එතන සොයුරා එව් පින්තූරය ලොකු කර බැලුවාය. ඇගේ සොයුරා නිවැරදිය. රූපය අතින් ඔහුගේ පෙනුමට ඇය කැමතිය. නමුත් කතිකුද අතින් කොහොමදයි දැනගන්නා තුරු ඇය කැමතිද හෝ අකමැතිද යන වග නොකියා සිටීමට තීරණය කළාය. මම මේ සතිය සෙනසුරාදා ගෙදර එනවා. අම්මට කියන්න. ඇය තම සොයුරාට කෙටි පණිවුඩයක් යවුවේ සෙනසුරාදා දිනට පෙර අයන් නෙලිෂා හේරත් පිළිපද තොරතුරු ස්වල්පයක් කෝසාගත යුතු බව අදිටන් කර ගනිමිනි. එදින රාත්‍රියේදී චිත්‍රා යහන මත වැතිරි ඇයගේ ජංගම දුරකථනයේ මත ඇගිලි තුඩු යවමින් සිටියේ අයන් නෙලිෂාගේ මොහොන පොතේ ගිණුමක් ඇත්තයි පරීක්ෂා කිරීමටය. මොහොතකට පසු ඇයට ඔහුගේ ගිණුම හමු විය. අක ඉඳන් මුලට යනවද මුල ඉඳන් අකට යනවද? ඇය තමාගෙන් ඇසුවාය. මුල ඉඳන් අකට යන එක හොඳයි වගේ. එසේ මිමිනු ඇය ඔහුගේ ගිණුමේ පළමු සටහන වෙත යෑමට ඇගිලි තුඩු යවුවාය. විනාඩියක් යාමටමත් දෙන්නට දැනුනේ වෙහෙසකි. හොඳ වෙලාවට එයත් මං වගේ මාසෙකට එක පෝස්ට් එකක් විතරයි දාන්නේ. ඇය මිමුණුවේ නෝක් කාඩිසරයකිනි. මිනිත්තු කිහිපයක් ඇතුළත ඇය ඔහුගේ පළමු සටහන වෙත පැමිණියාය. පළමුව තිබුණේ ඔහුගේ මූලික තොරතුරුය. පැයකට ආසන්න කාලයක් තුළ ඇය ඔහුගේ සියලු සටහන් කියවා අවසන් කළාය. ඇඩ්වෙන්චර් ටයිප්. අවසානයේ ඇය මිමුණුවාය. හේ කලිප්සෝ, ඔයා හිතනවාද එයා හොඳ කෙනෙක් වෙයි කියලා? චිතිජ වැස්වේ ඇයගේ සුරතලකුණි. කලිප්සෝ ඔහුගේ නිදිබර දැස ඔසවා ඇය දෙස බැලුවේය. ඇය සුසුමක් හෙළුවාය. අපි බලමුකෝ නේද? දැනට හම්බුන විස්තර නම් හොඳයි. කීප දෙනෙකුගෙන් අහලා බලන්නත් වෙයි. චිතිජා තම යහනෙන් නැගිට ඇයගේ සුරතුලන්ගේ හිස්වල් ආදරයෙන් පිරිමැද නැවත යහන වෙත පැමිණි විදුලි පහන නිවා තමා නිදිසුව විද ගැනීමේ අරමුණිනි. සෙනසුරාදා උදෑසන ඇය සීතලයකට ගේට්ටුව ඉවර කරමින් තම දෙමාපියන්ගේ නිවසට ඇතුළු වූයේ ගෙවත් වූ පිළිවෙල අගය කරමිනි. තාත්තා සම්පූර්ණයෙන්ම වත්ත සුද්ධ කරලා වගේ. නිවස බොහෝ සෙයින් නිශ්ශබ්ද විය. ඇය මෙහි රැඳී සිටි කාලයේ නිවස නිශ්ශබ්දව පැවතියේ ඇයගේ පියාත් සොයුරාත් නිවසෙන් නොමැති වූ විටක පමණි. ඇය ප්‍රධාන දොරටුවෙන් සාලයට පිවිසියේ සොයුරාගේ බලුසුරතලා ඇයව පිළිගන්නට ආවේ නැත්තේ ඇයිද කල්පනා කරමිනි. අම්මා මං ගෙදර ආවා.
චිතුචා තරමක හඩින් තාලියකටම මවට හැඩගැසුවේ සුපුරුදු ලෙසිනි. විනාඩියක් ගතවන්නටත් පෙර ඇයගේ මව සාලය වෙත පැමිණී සිනාමුසුම් මුහුණිනි. චූටිදුව මං ඉතින් බරක් වෙලායි කියලා සාමාන්‍යයෙන් උදේට නැගිටින්න කම්මැලිනේ ඔයා. අයියෝ මම්මා මං දැන් බික්කු කෙනෙක් පොඩි ළමයෙක් නෙමෙයි. ඒ සෝෆාවේ පාටිට දිකාවී කන් කෙදිරි ගාවාය. දුරමන හරි කූල් ගේන්නද? නැත්තම් කිරි කෝපි එකක් හදන්නද? නිම්මාරි රත්නායක හිස තෙපසට වනාසිනාසී තම දීනේ එකෙන් ඇසුවාය. කූල්? අම්මලා කවදද අන්ත ෆ්‍රිජ් එකට කූල් බීම දාන්නේ? චිතුජා ඇසුවේ ඇහිබම ඉහළට ඔසවාය. චෝරිතු නා කිව්ව නිසා ස්ප්‍රයිට් බෝතලයකුයි කූල් වතුර ඒකුයි දැම්මා. ඒක තමයි මේ. මං හිතුවා ලංකාවට එකපාරට හිම වැස්සක්වත් ආවද කියලා මන් දන්නේ නැතුව. ඔයා මේක දෙරින් ගියා කියලා අපි ගෙදර වැඩ නවත්තන්නේ නෑනේ. ටිකක් කෙට්ටි වෙලාද මන්ද ඔයා? හරියට කෑම කනවද තුන් වේලක්ම? මේ ඉන්න කාලේ නම් බලෙන් බත් කවන්න ඕනේ. විමලි තම දුවට පැවසුවේ තාතද ස්වරයකිනි. "යස් මමා මම හොඳට කනවා. හැමදාම තුන් වේලක් නැති වුණාට." එසේ පවසන කෙරි මුළුතන්ගේ වෙත පියමෙන්නාය. "කොමැක්සිමස්" තමා පසුපසන මවකින් චිතජා ඇසුවාය. "පාරේ පුදුමයි දෝව දැකලා දුවගෙන ආවේ නැති එක." "මම ආවේ ත්‍රිවිල් එකේ මමා." මාව දකින්නේ නැතුව තියා. එයත් දැන් වයසයි. නිමාලි පැවසුවේ චිතජා අතට වතුර පීදුරුවක් ලබා දෙමිනි. අවුරුදු 9ක් දැන්. එයාලා ලෙඩක් එහෙම හැදුනේ නෑ නේද ලොකකදී? මම දුන් වීදුරුවට ස්ප්‍රයිට් ස්වල්පයක් තමයි මතක් වීමෙන් අනතුරුව චිතජා ඇසුවාය. සති දෙකකට විතර කලින් නම් දවස් කීපයක් වගේ වුණ තිබුණා. වෙට්නම් කිව්වේ ප්‍රශ්නයක් නෑ කියලා. මං හරියටම විස්තරේ දන්නේ නෑ චුටිතුව. තාත්තයි පුතයි තමයි මැක්සිව අල්ලගත්තේ. මට පුළුවන් ද ඔය බල්ලවල්ලක. ඇගේ හැටියට නෙමෙයි ශක්තිය. ඒ දෙන්නට විස්තරේ කියනකොට මං ඇතුළට ආවා. අයියා එහෙම එකක් කිව්වේ නෑ. පුතුමයි තාත්තා කතා කරේ නැති එක. ඇයි අප මට කිව්වේ නැත්තේ? දන්නවා නම් එනවනේ බලන්න. ඔව් වැඩපාඩු කරගෙන බල්ලෝ බලන්න එන්න පුළුවන්. ඔබට අඩු ගානේ මාසෙකට එක සැරයක්වත් තමන්ගේ අම්මව බලන්න එන්න බෑ. අනේ අම්මා පාව බලව හැදුවට හොඳයි. හිමාලිගේ හඩේ කෝපයක් ඇවි තිබිනි. "රියලි මමා අම්මා එක ඒවා කිව්වත් මං ආපහු මෙහෙ එන්නේ නෑ නවතින්න." "ඔන්න ගිහින් අන්තල්ලා දාන්නකෝ අප්පා. අනික අම්මට මහලකු අසනීපයක් නෑනේ." නිමාලිගේ කෝපන් විත පත දෙස බලා චිතුජා කීවි නිවි සනසිල්ලේය. නිමාලි රත්නායක චිතුජා නිවසින් පිටව යාම පිළිපද සිටියේ දැඩි කෝපයක් සිටේ දරාගෙන ඇය. "අම්මට වඩා බල්ලෝ ලොකු. අනේ අපොයි ඉතින් බලත්. බල්ලෝ කියන්නේ කවුද? අන්තිමට බල්ලන්ගේ වැඩ කරන්නේ කවුද?" මාතෘකාව වෙනතකට හැරවිය යුතු බවයි තීරණය කළාය. ඒ කිසිවක් නිසා නොව තම මොහොතක් කොමවට සිතූ දේ පවසන්නට ඉඩ හැරියොත් මම හලන්නට ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසාය. නිමාලි රත්නායක හදන්නට පටන්ගත් පසු එය හෝරා කීපයකට නොනවති. ඇය කලකට පසු නිවසට පැමිණි මම සමග නම් රණ්ඩු වීමට නොවේ. එම නිසා ඇය අයාන්නෙලීෂ පිළිබඳ මව දන්නා කරුණු අසන්නට තීරණය කළාය. "හරි ආයි බලන්න එන්නම්කෝ. දැන් මට කියන්නකෝ ප්‍රොපෝසල් එක ගැන." නිමාලිගේ කෝපේ නිවීමකට සිනාවක් ආවේශනිකයෙනි. මිනිස්සුන්ගේ හැඟීම් වෙනස් වන ඉක්මන පිටක ගෙන දෙන්නේ පියකරු හැකීමකි. චිතුජාට එසේ සිටිනි. "කොල්ල හරි සී දේවි ළමයෙක්. මම නම් කැමති. ඒ ළමයාගේ අම්මා මන් දන්න ටීචර් කෙනෙක් යාළුවෙක්. පවුලේ කියන තරම් වලතක් නැහැ." "දැන් ඔය සී දේවි කොල්ලට කලින් කෙල්ල විදලා නැත්ද?" ඒ කුතුහලයෙන් විමසුවාය. "ඉඩම තියෙනවා. කෙල්ල දෙන්නෙක්. එක්කෙනෙක් ඒ ලෙවල් කාලේ යාළු වෙච්ච එකක්. අවුරුද්දකට කිට්ටු වෙන්න තිබුණලු. අනිත් දෙපාරක නම් අවුරුදු 4මාරක් තිබුණා කිව්වේ." "මොකක් වෙලාද කෙරෙලා තියෙන්නේ කියලා අම්මා ඇහුවද?" "තාත්තා ඇහුවා. කෙල්ල ටිකක් සල්ලි වලට ඇබ්බැහි කියලා කිව්වා." "අයන් එලීෂ පොසත්ද?" "එහෙමටම පොසත් නෑ දුව.
සල්ලි පරිස්සමට පාවිච්චි කරන මිනිස්සු. good. ඇය එසේ පැවසුවේ කල්පනාකාරීවය. සල්ලි අලපරිස්සමෙන් පාවිච්චි කිරීම ඇය කවදත් කර දෙයකි. නමුත් ඇය විනෝදයට කාලය සහ මුදල වැය කළේ තමන් මහන්සියෙන් හම්බ කරන මුදල ගොඩකසා දුක් විඳීමට පළක් නොමැති බව සිතූ හේනේ. "දූ මොකද හිතන්නේ?" නිමාලි විමසුවේ චිත්‍රජා දෙස බලමිනි. "හම්බ වෙලා කතා බහ කරන්න ඕනේ අම්මා. නැතුව ධම්ම තීරණයකට එන්න බෑ." "ඇත්තටම පවුලේ මොකුත් අවුලක් නැද්ද අම්මා? එහෙම එකපාරටම එයාලා යෝජනාවල් ගේන්නේ?" "අපි දන්න තරමින් නැහැ චුටි දුව. තාත්තා වටින් පිටින් අහලා බැලුවා. දෙවෙනි ඉෆේ එක නම් ගොඩක් තදින් තිබිලා තියෙනවා. ඒ නිසාද දන්නේ නැහැ. ඒ ළමයා යෝජනාවකින් බදින්න හිතුවේ." "වෙන්නත් පුළුවන්. බලමුකෝ. කතා බහ කළාම බලන්න ඕනේ." "ඒක නෙමෙයි. කො තාත්තා? නිදිද?" "නෑ ළමයෝ. ඔය පිටිපස්සේ ගෙදර ළමයට ගණන් ටිකක් කියලා දෙන්න කියා. ඔය පරක් වෙලා ඒ කියලා අපි හැමෝම හිතුවේ." "එතකොට අයියා?" "තාම නිදි. තව චුට්ටකින් ගිහලා ආරවන්න ඕන. උදේට කාලත් නෑ ඒ ළමයා. මහන්සි වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. ඔහොම ගියොත් ලෙඩ වෙයි." "එහෙම තමයි අම්මා රස්සාවල් කරනකොට ස්පෙෂලි ප්‍රයිවට් කම්පැනි වල." නිමාල දෙවසසමක් කෙළුවේ ඊට එකග වෙමිනි. චිතුජා තම මව සමග සුළු වේලාවක් කතා කර උඩුමහලට පිවිසී ආය. ඇය තම සොයුරාගේ කාමරයේ දොරට තට්ටු දැමුවේ කලකට පෙර මෙන් තාලයකට කෑගසමිනි. "Brother, my dear brother, නැගිටින්නෝ. වාගේ cute little sister ඔයාව බලන්න ආවෝ." නමුත් ඇයගේ සොයුරාගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත. ඇය යලිත් වරක් දොරටුවට තදින් පහරක් එල්ල කළේ තම සොයුරාව අවදි කිරීමට තැත් කරමිනි. "අයියෝ අයියේ නැගිටින්නකෝ. good morning අයියේ." "ඉද බම්බම්." නිදිබර හදින් රවිද තම සොයුරියට කෑ ගැසුවේ ඇයගේ කන් කරච්චලේ මත ඔහුට තව දුරටත් නිදා ගැනීමට නොහැකි බව වටහා ගනිමිනි. ඔහු නිදිමතින්ම ගොස් දොර විවර කර නැවත ඇදට වැටුණේය. චිතුජා තම සොයුරාගේ නිදන කාමරයට පැමිණ මේසය අසල වූ පුටුව මත හිඳගත්තාය. "good morning my dear brother." ඇය උද්‍යෝගිමත් ලෙසින් පැවසීය. "morning." "මොකද බං ඔබ උදේ පාන්දරින්ම නැවිල්ලා? මගේ ආදරණීය පවුල බලන්න උදැම්මන එක වැරදිද කියන්නකෝ අයියේ." ඇය වියාජ දුක්මුස මොහොනින් ඇසුවාය. "හා ෆනි. මේ මට කියනවා මොනවද හොයාගත්තේ කියලා?" ඇය කුතුහලයෙන් ඔහු දෙස බලා ඇසුවාය. "කොල්ලඩීස කියන තරම් අවුලක් නෑ උගේ. ඔබට ඌව බදින්න ඕන නම් බදපා." "එතකොට සෙකන්ඩ් කෙල්ලගෙනම දිනුකි. එයා ගොඩක් සල්ලි වලට ඇබ්බැහි වෙච්ච කෙල්ලෙක් කියලා තමයි ආරංචිය. මෙයාගේ සල්ලි ගොඩක් වියදම් කරලා තියෙනවා අනවශ්‍ය දේවල් වලට. ඒ කෙල්ලගේ නරක ගතිකුණ නැහැ. අර කේස් එක තමයි ඉතින්. කවුද කැමති වුණ වියදම් කරන කෙල්ලන්ට? මේක වලින්ම තිබිලා නැහැ කෙල්ලට. මොකක් වුණාද දන්නේ නැහැ ඉතින්." "හා සුවේෆයක කිසිම අනවශ්‍ය දේවල් මොකුත් වෙලා නැහැ එහෙම නේද?" "ඒක මම දන්නේ නැහැ බං. මම දන්න තරමින් නැහැ." "good to know. hey අර අලුත් notebooks කොහෙන්ද? මටත් එකක් ඕනේ." චිතුජා මේසෙ මත තිබූ පොත් කිහිපේ පෙරළමින් කන් කෙදිරි ගෑවාය. "ඔයාලා නෙවෙයි ඕවා." තම දැස් නැවත පියා ගනිමින් ඔහු කීවේය. "ප්ලීස් අයියා එකක් හොදට ඕන ඇති. ප්ලීස් වගේ සුදුනංග වෙනුවෙන් එක නෝට්බුක් එකක් ප්ලීස් බ්‍රදර්." ඇය නැවත කන් ගෙදරි ගෑවාය. රවිද දිග සුසුමක් හත්තේ තම සොයුරියගේ තියුණු උස් කෙදිරිලි හඩ නිසාවෙන් ඔහුගේ දෙසවන් වලට දැනුණු පීඩාකාරී හඩ නවතන්නට මෙනි. "ඔබ නම් මහා එනයක්. හාංකු ඉතින් එකක් ගන්නකෝ." ඔහු පැවසුවේ ඇයගේ කන් කරච්චලය නවත්තන්නටය. "thanks brother. you are the best." ඇය පිළිතුරු දුන්නේ විරිත්තමනි. දින කිහිපයකට පසු චිතුජා අවන්හල ඇතුළත තම දැස් ගෙන යමින් අයන් එලිෂගේ රුව සෙව්වාය. විනාඩියක් ගත යාමට පෙර ඇයට ඔහුගේ රුව නැත ගැටිනි. ඔහු සිටියේ ඔහුගේ චංකම දුරකථයේ අත්කිලි යවමිනි.
ඇල්සීමෙන් ඔහු වෙත ඇවිද ගියාය. අයන් එලීස හේරත් මුදුර කතනෙන් දැස් ඔසවා ඇය දෙස බැලුවේ කුඩා සිනාවක් මුව මත රඳවාගෙනය. ඔහු නැගී සිට ඇයට ඔහු ඉදිරියෙන් වාඩි වන ලෙස සංඥා කළේ නැවත ඇයත් සමග වාඩි වෙමිනි. චිතුචාරුවන්ගේ ඔහු ඇසුවේය. "Yep, you are Ayan Alicia." ඇය සරල සිනහවක් ඔහු වෙත තිළින කළාය. "Yes, nice to meet you." "Same." "So." එමෙම සංවාදය කෙසේ ආරම්භ කළ යුතුදැයි නොදැන සිටියාය. "අම්මා මට කිව්වා ඔයාට මාව හම්බ වෙන්න ඕන කිව්වා කියලා. මං හිතුවා ඔයා කෙලින්ම මාව රිජෙක්ට් කරයි කියලා." ඔහු දුරකථනයේ පැත්තකින් තබමින් සංවාදය ආරම්භ කළේය. "කිසිම දෙයක් හොයලා නොබලා රිජෙක්ට් කරන්න බෑනේ අයන්. අනික මට දැන් 26ක්. ලව් මැරේජ් එකක් මට බොහෝ විට කරගන්න බැරි වෙයි කියලා මට දැන් හිතලා ටික කාලයක්. ඒ නිසා මම මේ යෝජනාව ගැන පොඩ්ඩක් හිතලා බලලා try එකක් දෙන්නම් කියලා හිතුවේ." ඇය අවංකව පිළිතුරු දුන්නාය. "Oh, good. So, ඔයාට මොනවාද මං කියන්න දැනගන්න ඕනේ චිතුජා?" ඔහු ඇසුවේ එක් මෙනුවක් ඇය වෙත ලබා දෙමින් ඔහුද අනෙක් මෙනුව අතට ගනිමිනි. අපි මුලින් සිම්පල් විදියට පටන් ගමු. චිතුජා එසේ කීවේ ආහාර මෙනුව පෙරළමිනි. "Good idea. So, අපි මොනවද ඕඩර් කරන්නේ?" "මට නම් චොකලට් මිල්ක් ෂේක් එකක්." අයන් හිස සැලුවේය. ඔවුන් දෙදෙනා පැය එකමාරකට ආසන්න කාලයක් ආහාර පාන ලබා ගනිමින් සංවාදයේ නිරත වූවෝය. අවසානයේ ආපන ශාලාවෙන් චිතුජා සහ අයන් දික්ම යද්දී ඔවුන් දෙදෙනාම මිතුරන් බවට පත්ව තිබුණි. දෙදෙනාගේම සිතිවිලි ඔවුනොවුන්ට නොදැනී දක්කලා ගියේ එකම රටාවකටය. එනම් මෙම විවාහය ඔවුන් සිදු කළහොත් ඒ තරම් දුෂ්කර නොවන බවයි. චිතුචාරුවන්ගේ ජයසේකර ඔහුට හමු නොවූ වෙනස්ම යුවතියක බව අයන් හට තේරී ගියේය. කඩිමුඩියේ යෝජනාවකින් විවාහ වන්නටගත් තීරණය පිටුපස ඇති හේතුව ඇය වටහාගෙන ඇතැයි ඔහු විශ්වාස කළේය. මොහොතකට ඔහුට දැනුනේ සැනසීමකි. චිතුචාරුවන්ගේ ජයසේකර මෙම විවාහය යෝජනාවට කැමති වේවායි ඔහු එකසිතින් ප්‍රාර්ථනා කළේය. නෙත්මිනී තම හොඳම මිතුරියගේ කවිච්චිය මත වාඩි වී චිතුජා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකිනි. "දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ චිතු?" චිතුජා සුසුමක් කෙලිය. "තාම මම තීරණය කළේ නෑ නේතු." "ඔයා තාම තීරණය කළේ නැති වුණාට ඔයා එයාට කැමතියි." නෙත්මිනී චිතුජා හට එසේ පැවසුවේ විනෝදාත්මක සිනාවක් මුවකොන රඳවාගෙනය. "ඒක මම පිළිගන්නවා. ඔයා වගේම මමත් දන්නවා එයා මගේ ටයිප් එක කියලා නේතු. මට මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්නත් හිතෙනවා බං. ඒ ඉක්මන් වෙන්න හොඳ නෑ කියලා මගේ මොළේ මට අනතුරු වගවනවා." ඇය තම අවංක හැඟීම තම හොඳම මිතුරිය ඉදිරියේ ප්‍රකාශ කළාය. "එහෙනම් ඔයා කරන්න ඕනේ ඔයාගේ මොළේට අනුව වැඩ ගන්න එක. මැරේජ් ලයිෆ් එක ගැන කියන්න තරම් ඉක්මනින් තීරණ ගන්න පුළුවන් එකක් නෙවෙයි. මම නම් කියන්නේ ඔයා තව ටිකක් එයාව ආශ්‍රය කරන්න. යාළුවෙක් විදිහට. මැරේජ් එකට ලව් එක අත්‍යවශ්‍යම නෑ චිතු. ඒක ඔයා වගේම මමත් හොඳටම දන්නවා." "I know. Anyway, එයා මගේ මොකක් හරි හම්බනවා කියලා මට තේරෙනවා. ඒක එයාට කියන්න ඕනේ කියලා තේරෙන නිසායි මම දැනට මොකුත් නොකිය හිටියේ." චිතුජා සුසුමක් කෙලා එසේ පැවසුවාය. "අයිඩියා එකක් තියෙනවද මොකද කියන්න හදන්නේ කියලා?" නෙත්මිනී ඇසුවේ කුතුහලයෙනි. "Nope. බොහෝ විට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නේ නැහැ." "වෙන්නත් පුළුවන්. මොන වුණත් පරිස්සමෙන් චිතු. මේ කාලේ කොල්ල කෙල්ල ගැන දන්නවනේ ඔයා." බය වෙන්න එපා. මම පරිස්සම් වෙන්න." ඇයන්සේ ප්‍රවසේ කුඩා සිනාවක් ඇයගේ මුව මත රඳවාගෙනය. මාස කිහිපයකට පසු චිතුජා මහජන පුස්තකාලයේ දකුණතින් වූ කුඩා උද්‍යානයේ වෙද ඇවිද ගියේ අතර ඇයගේ දැස් අයන්ගේ සුපුරුදු වද සෙව්වාය. නමුත් ඔහු උද්‍යාන තුළ සිටියේ නැත. එම නිසාවෙන් ඇය තේක්ක ගස අසල තිබෙන බංකුව වෙත ගොස් වාඩි විය. ඇය තම බෑගය ඇර තමා පෙර දිනයේ කියවීමට පටන්ගත් සුභාව හෙවත් මහා නිල කෘතිය ගැන
නැවැත්වූ තැන සිට කියවීමට පටන් ගත්තේ අයන් පැමිණෙන තෙක්ය. මිනිත්තු 15ක් ගතවීමටත් පෙර අයන් උද්‍යානය තුළට පිවිසේ චිතුජාගේ පොත කියවන රුව දෙස බලා කුඩා සිනාවක් නගා ගනිමිනි. ඔහු ඇය වෙත ඇවිද ගියේය. චිතුජා ඔහුගේ ආදරණීය හදට ඇය හිස හුසවා ඔහුගේ දැස් දෙස බලා හුරමුහුරි ලෙස හිනහනාය. අයන් ඔයා පරක්කුයි. සරි චිතුජා මට පඩ්ඩක් ගන්න කිහින් පරක්කුනේ. ඉතින් කෙල්ලේ මොකෝ එකපාරටම නිවාඩුවක් කරන් මම බලන්න හිතුනේ. ඔහු එසවේ ඇය පසුපසින් වාඩි වෙමිනි. මම ලොකු වෙලින් වලට කැමති නෑ. ඇය එසේ පැවසුවේ සිහින් සිනාවක් මත රඳවාගෙනය. ඇයගේ පිළිතුරෙන් ඔහු විපරීත විය. හා ඇයි ඔයාට ලොකු වෙලින් එකකට යන්න තියෙනවද? ලකම යාළුවෙක් නෑදෑයෙක් නෙවෙයි නම් යන්න ඕනේ චිත්තා. ඔයා ඔච්චරක් කැමති නම් ඔහු පිළිතුර දුන්නේය. ඔහුගේ පිළිතුරෙන් ඇයගේ සිනාව පුළුල් විය. නැහැ මං කිව්වේ අපේ වෙඩින් එක ගැන. මං ලොකු වෙඩින් වලට කැමති නෑ. අපි දෙන්න සයින් කරලා ලකමයට පාටි කරතෙමු. ඒ මොකමක් නෑ නේද? ඔයාට වෙඩින් එකක් ඕනම නම් අපි වෙඩින් එකක් ගමු. ඇයසේ පැවසේ ඔහුගේ මොහොන දැඩිව නිරීක්ෂණය කරමිනි. හා අවවෙඩින් ඔහුගේ දැස් පුදුමෙන් විසල් වී තිබුණේ. yes චිතුජා ඔයා මට කියන්නේ මාව මැරි කරන්න කැමතියි කියලාද? අයන් එසවේ ඇයගේ දෑත් ඔහුගේ දෑත් මත රඳවා ගනිමිනි. ඔව් ඇය ඔහුගේ දැස් දෙස බලා පිළිතුරු දුන්නාය. ඕ චිතුජා තැන්ක්ස් කෙල්ලේ. ඔහු තමාගේ දකුණු අත්ල ඇයගේ කම්මල මත තබමින් හිනහැනේය. ඔයා මේ මොහොතේ මාව ගොඩක් සතුටු කළා කෙල්ලේ. මං හිතුවේ අපි යාළුවෝ වගේම ඉදී කියලා. මට ගොඩක් සතුටුයි. අපිට වෙඩින් එකක් ඕනේ ඔයා එච්චරක් මතනම්. මට හිම ලොකු හැඟීමක් නෑ එක ගැන. ඒ නිසා අපි පාටි එකක් දෙමු. අපි අම්මලා නම් මේකට විරුද්ධ වෙයි ඉතින්. ඒත් ඉතින් මේක අපේ තීරණය නිසා යාළට එකක වෙන්න වෙනවා. තෑන්ක්ස් අයන්. තෑන්ක්ස් චිතුජා මාව තෝරාගත්තට. අයන් තම නළලත ඒකේ නළලත මතින් තබා නිවිනවේය. දෙවන පරිච්ඡේදය නොවැම්බර් 30 වෙනිදා බලාපොරොත්තු වන්න.